ඔයා වැඩක් පටන් ගත්ත ගමන් අවධානය වෙන පැත්තකට යනවද? ඔයාට පැයක්වත් එකම වැඩක් කරන්න බැරිද? අපි මේ ජීවත් වෙන්නේ අපේ අවධානය හොරකම් කරන ලෝකයක. හැබැයි ලෝකේ සාර්ථකම මිනිසුන්ගේ තියෙන රහස තමයි මොන බාධකය ආවත් එක ඉලක්කයකට අවධානය තබාගෙන ජීවිතේ ජයග්‍රහණය කිරීම. නූතන මිනිසාට තමන්ගේ අවධානය එක තැනක තියාගැනීමේ හැකියාව අඩු මට්ටමක පවතිනවා කියලා විද්‍යාත්මකවත් ඔප්පු වෙලා තියෙනවා. දවස අවසානයේ අපිට ලොකු වෙහෙසක් දැනෙනවා. හැබැයි අපි ඇත්තටම වැදගත් වැඩක් ඉවර කරලා නැහැ. ඇයි මෙහෙම වෙන්නේ? ප්‍රශ්නේ තියෙන්නේ ඔයාගේ දක්ෂතාවයේ නෙවෙයි. ඔයාගේ අවධානය ඉලක්කයකට විතරක් යොමු කරන්න බැරි නිසා. කොහොමද අපි එක දෙයකට අවධානය යොමු කරන්නේ? අද ඒ ගැන කතා කරමු. ඔයාට අවධානය එක ඉලක්කයකට යොමු කරන්න බැරි නම් එක වැඩක්වත් හරියට කරගන්න බැරි වෙනවා. අවධානය බිඳ වැටෙන්නේ ඇයි? අපේ මොළය නිර්මාණය වෙලා තියෙන්නේ අලුත් දේවල් වලට ඉක්මනින්ම ආකර්ෂණය වෙන්න. සමාජ මාධ්‍ය ජාලා නිර්මාණය කරලා තියෙන්නෙම ඔයාව ඒකට එඩිට් කරගන්න. ඒ නිසා තමයි ඔයා මොන වැඩක් කරන්න ගියත් ෆෝන් එක අරගෙන නොටිෆිකේෂන් චෙක් කරන්න හිතෙන්නේ. ඒ වගේ දේවල් නිසා ඔයාට එක දෙයකට අවධානය යොමු කරන්න බැරි වෙනවා. ඔයාට ඔයාගේ අවධානය එක ඉලක්කයකට යොමු කරගන්න ඕන නම් මේ විදිහට කරලා බලන්න. පළමු පියවර විදිහට ඔයා ඔයාගේ පරිසරය පාලනය කරගන්න. අවධානය එක තැනක රඳවලා තියාගන්න ඔයාගේ ස්වයං විනය වගේම අවට පරිසරයත් උපකාරී වෙනවා. ඒ වගේම ඔයා වැඩ කරන මේසය මත ඔයාගේ වැඩේට අදාළ දේවල් විතරක් තියාගන්න. අනවශ්‍ය කිසිම දෙයක් තියාගන්න එපා. බාහිරින් ඇහෙන ශබ්දවලට උනත් ඔයාගේ අවධානය බිඳින්න පුළුවන්. කැල් නිව්පෝර්ට් නම් ඇමරිකානු ජාතික කතුවරයා හඳුන්වලා දීලා තියෙන ඩීප් වර්ක් සංකල්පය ලෝකේ සාර්ථකම මිනිසුන් භාවිතා කරන රහසක්. ඩීප් වර්ක් කියන්නේ කිසිම බාධාවක් නැතුව උපරිම බුද්ධිය හැකියාව යොදවලා කරන වැඩවලට. දවසට පැය ගණනාවක් ඔයා සාමාන්‍ය විදිහට වැඩ කරනවට වඩා ඔයාට පුළුවන් නම් පැය දෙකක්වත් ඩීප් වර්ක් කරන්න. ඒක ඔයාගේ සාර්ථකත්වයට ඍජුවම බලපෑම් කරනවා. විශේෂයෙන්ම ඩීප් වර්ක් කරන්න ඔයාට කිසිම බාධාවක් නැති වෙලාවක් තෝරගන්න. දෙවනි පියවර විදිහට ඔයා ඩීප් වර්ක් ක්‍රමය try කරලා බලන්න. ඒකත් අවධානය රඳවාගෙන වැඩ කරන්න පුළුවන් හොඳ ක්‍රමයක්. තුන්වෙනි පියවර විදිහට ඔයාට ඔයාගේ මොළය පුහුණු කරන අභ්‍යාස කරලා අවධානය රඳව ගන්න පුළුවන්. අවධානය කියන්නේ පුහුණු කරලා වර්ධනය කරගන්න පුළුවන් දෙයක්. ඔයාට පුළුවන් විනාඩි 5 රීතියට වැඩ කරන්න. වැඩක් පටන් ගන්න අමාරු නම් විනාඩි 5ක් ඒ වැඩේ කරනවා කියලා හිතලා පටන් ගන්න. ඔයාගේ මොළේ ඒ වැඩේට හුරු වුණාම දිගටම ඔයාට වැඩ කරගන්න පහසු වෙනවා. භාවනාවකට පුළුවන් අපේ මනස නිරවුල් කරන්න, අපිව රිලැක්ස් කරන්න, අපේ ස්ට්‍රෙස් නැති කරන්න. ඒ වගේම ඔයාගේ අවධානය රඳව ගන්නත් භාවනාවකට පුළුවන්. දවසකට අඩුම විනාඩි 10ක්වත් භාවනා කරන්න පුරුදු වෙන්න. ඒකෙන් ඔයාගේ මොළය පුහුණු කරගන්න පුළුවන් වෙනවා. මේකට ඔයා කැමති ඕනම භාවනාවක් කරන්න පුළුවන්. එහෙම නැත්නම් මයින්ඩ් එක රිලැක්ස් කරන වෙන ක්‍රමයක් වුණත් ඔයාට try කරන්න පුළුවන්. අවසාන වශයෙන් මතක තියාගන්න සාර්ථක පුද්ගලයෙකුගේ අසාර්ථක පුද්ගලයෙකුගේ අතර තියෙන එකම වෙනස බුද්ධි මට්ටම නම් නෙමෙයි. ඕනම වැඩකට අවධානය යොමු කිරීමේ හැකියාවයි. එක අරමුණකට, එක ඉලක්කයකට අවධානය යොමු කරලා මහන්සි වෙලා වැඩ කරනවා නම් ඔයාටත් සාර්ථක වෙන්න පුළුවන්. ඔයාගේ අරමුණු වලට ඉක්මනින්ම ළඟා වෙන්න පුළුවන්. ඔයාට ලස්සන ජීවිතයක් ලබා ගන්න පුළුවන්. ඔයාට පුළුවන් නම් එක අරමුණක් ફોකස් කරගෙන වැඩ කරන්න අදම පටන් ගන්න. ඒ කරන දේෙන් මාස කිහිපයක් යද්දී ඔයාගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙයි. ඒ වෙනස ඔයාටම තේරෙන්න පටන් ගනී. අවධානය කියන්නේ අද කාලේ සුපර් පවර් එකක්. ඔයාට ඒ සුපර් පවර් එක තියෙනවා නම් ඕනම ඉලක්කයක් ජය ගන්න පුළුවන්. ඔයාගේ ජීවිතේ එක අරමුණකට ફોකස් එක තියාගන්න. ඔයා එක වැඩකට අවධානය තියාගන්න භාවිතා කරන ටිප්ස් මොනවද කියලා අනිත් අයටත් දැනගන්න කමෙන්ට් එකක් විදිහට දාන්න. මේ වගේ වටිනා වීඩියෝ බලන්න මේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. සාර්ථක ජීවිතයකට මඟ පෙන්වන තවත් වටිනා වීඩියෝ එකකින් අපි නැවත හමු වෙමු. ඔයාලා හැමෝටම ජයග්‍රාහී දවසක්.